අපේ මෙතන පැමිණ සිටින අපේ හිටපු නගරාධිපති රවීන්ද්‍ර දේශාන්ත මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ නීති උපදේශක තිලක් රංජන් තිලකරත්න මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ මේ මොරල්ල නියෝජනය කරන දකුණ අපේ උපුල් මැතිතුමාගෙන් සහ ඇලෙක්සැන්ඩර් මැතිතුමගෙන් අවසරයි. ඒ වගේම මගේ සහෝදර හිටපු නාගරික මන්ත්‍රී සුමීර පීරිස් මැතිතුමාගෙන් අවසරයි. ඔබ සියලුම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ පොඩ්ඩක් කාලේ බවුරත් එක්ක අපි පොඩ්ඩක් පරක් වුණා. නමුත් ඔබ මෙතනට පැමිණ එක ඇත්තටම සතුටු වෙනවා. අද අපි මේ දේශපාලන භූමිය ගත්තොත් අපි දන්නවා ඕගොල්ලන් සියලුම දෙනාට ගොඩාක් කලකිරීමක් පත් වෙලා තියෙන්නේ. මොකද එක එක නායකයෝ ආවා, එක එක නායකයෝ පත් වුණා මේ කොට්ටාසවල. නමුත් ඒගොල්ලන් හරියට වැඩ පිළිවෙලක් කරන් යවිත් නැහැ. ඒක අපිට පේනවා. මේ කාණු පද්ධතිය ගත්තොත් මේවා මේ අනාරක්ෂිත විදිහට මේ තියෙන්නේ. මේවා හරියට එළිය කළා මේවා බැරියර්ස් ගහලා ඒ කියන්නේ වැටක් ගහලා මේව වෙන් කරලා පොඩි ළමයි ගියා නම් මේ වගේ වලට කොච්චර වැටිලා කොච්චර හානි වෙනවද? ඉතින් ඒ වගේ නගර සභාවෙන් කරන්න පුළුවන් පාලනය කරන දේවල් ඇත්තටම වෙලා නැහැ. මම ගොඩක් කොට්ටාස වලට යද්දි මම දකිනවා ඒක ඇත්තටම කනගාටුයි. මොකද අපි 2018 නගර සභාවට පත් වෙලා ඉද්දි මම තරම් කරේ බොහොම කෙටි කාලෙකින් බොහොම කෙටි කණ්ඩායමක් චූටි කණ්ඩායමක් වගේත් එක තරම් කරන්න හිටියේ. මොකද අඩු කාල පරීක්ෂණයක තමයි අපිට ඒක පවත්වන්න පුළුවන් උනේ. මෙදා පාර අපි රැස් කරලා තියෙනවා හොඳ බලවත් දක්ෂ ක්‍රියාශීලී උගත් බුද්ධිමත් කණ්ඩායමක්. අපේ කණ්ඩායමේ ලෝයර් මාතෘ ඉන්නවා, එන්ජිනියර්වරු ඉන්නවා, උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් දෙන්න පුළුවන් නායකයෝ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් අපේ නගරාධිපති අපේක්ෂක චාල්ස් ඇන්තනි එතුමා මුළු කොළඹටම දැවැන්ත වැඩ පිළිවෙලක් කරන් යවිත් තිනවා. මගේ පියා ඉන්න කාලේ සිට මගේ පියා ඔබ සිළුම දෙනා දන්නවා ලාල් පිරිස් මැතිතුමා. එතුමා නාගරික මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියා 2006 කාලේ. එදා සිට අදටත් එතුමා සමාජ සේවයට කැප වෙලා ජනතාවත් එක්ක ඇත්තටම අත්වල වැදගෙන ලොකු සේවයක් කරගෙන යනවා. ඉතින් එතුමාගේ ආසාවක් තිබ්බා. එතුමාගේ කැපවීම ඇත්තටම තිබ්බේ මේ නගර සභාවට අපි ගිය සැරේ පත් වෙලාම දැක්ක ගොඩාක් දූෂිත වැඩ පිළිවෙලක් අරන් ගින් තිබ්බා. ඉතින් ඒ වගේ අද කෝප් කමිටුවේ දකින්න පුළුවන් ගොඩක් ඒවා එළි වෙනවා. ඉතින් අපිට ඕන වුණා ලොකු බලයක් ගන්න මේ සභාව. ඒතකොට තමයි හරි මාර්ගයට අරගෙන අපේ මේ ගම් වලට අපේ මේ කොට්ටාස වලට වැඩක් කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ තම තමන්ගේ කොට්ටාසල නගර සභාවේ മന്ത്രി පක්ෂ වලින් පත් වෙලා ඇවිල්ලා ඒගොල්ලන්ගේ හිත මිතුරුන්ට ඒ වැඩ කරලා ඇත්තටම අනිත් ජනතාවට ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඒගොල්ලන් අතෑරෙනවා. ඉතින් බඩුමාළු දුන්නා අපේ නගර සභාවෙන්. එතකොට කොරෝනා වසංගතේ ඒ වගේ ඕගොල්ලන් දකින්න ඇති ඕගොල්ලන්ටත් අසාධාරණ වෙන්න ඇති. ගොඩක් කොට්ටාස වලට අසාධාරණ වුණා. ඉතින් ඒ වගේ මම ඔබ තමුන්නාන්සලාට කියන්නේ මේ කාල පරිච්ඡේදයේම අපි ගොඩක් දුක් විඳා. අපේ බෝම්බ බ්ලාස්ට් ගොඩක් දුක් විඳා. කොරෝනා වසංගතය ආවා. ආර්ථිකේ කඩා හැලුණා. ඉතින් ඒ වලින් නැගී සිටින්න ගොඩක් අපහසුතාවයක් අපි විඳා. නමුත් දැන් කොහොමරි ජනාධිපතිතුමා මේක ගැට ගාගෙන කොහොමරි යනවා. ඉතින් එතුමාට මේ ගැට ගාගෙන යන්න මේ වැඩේ ඉහළට ගන්න නම් මේ රට හොඳ තැනකට ගේන්න නම් ඇත්තටම හොඳ කණ්ඩායමක් එතුමාගේ පිටිපස්සෙන් ඕන. ඒ කණ්ඩායමත් ගම දන්න කණ්ඩායමක් වෙන්න ඕන. ගම නොදන්න උගලන් දන්නේ නැති එක එක නායකයෝ වෙලා පත් වුණාට වැඩක් නැහැ. ගමත් එක්ක ඉන්න ගමට හයියක් දෙන ගමේ වැඩිච්ච ගමේ ඉන්න නායකයෝ තමයි බිහි වෙලා මේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඉතින් මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරණී අපි ඉදිරිපත් කරලා තියෙනවා දෙපළක්. ඒ දෙපළම ඇත්තටම ඒ wife and husband. ඉතින් ඇත්තටම sorry මේ wife and husband කිරුල්ල නේ අපේ කිරුල්ල කොට්ටාසේ තමයි wife and husband. මේකේ උපුල් සහෝදරයයි මෙයා තමයි තේරුවේ අපේ ඇලෙක්සැන්ඩර් මැතිතුමියා. අපේ ඒ වගේ wife and husband කපල් එකක් දාලා තිනවා මේ කිරුල්ල. ඒක පහුලේ. ඒක තමයි. ඉතින් ඇත්තටම සතුටු වෙනවා මේ දෙපළ ඇත්තටම අත්වල බැඳගෙන මේ කොට්ටාසේ දැනගෙන කර්තව්‍යයක් කරනවා. ඉතින් මම ඔබ තමුන්නාන්සලා ඉල්ලන්නේ මෙතුමාලා දෙන්නට ඇත්තටම ලොකු වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් අපේ කණ්ඩායම. මොකද එතුමාලා පිටිපස්සේ ලොකු සංවිධාන මට්ටමක් කණ්ඩායමක් ඉන්නවා එතුමාලා පිටිපස්සේ. ඒගොල්ලන් තමයි මේ දෙපළව තෝරලා මේ අපේ දාදු කැටේ ලකුණෙන් ඉස්සරහට තරඟ කරන්න දුන්නේ. ඉතින් මගේ සහෝදර සහෝදරනේ මම ඔබ තමුන්නාන්සෙන් ඉල්ලන්නේ මේ ගමනේ ඕගොල්ලන්ට හරි කොන්ද කෙලින් නායකපත් ගන්න. මේ මැතිවරණේ තමයි ඕගොල්ලන්ට ඒක පුළුවන් වෙන්නේ. අපි ජනාධිපතිතුමා පත් කරගත්තා, පාර්ලිමේන්තුව පත් කරා. නමුත් ගමේ ඉන්න නායකයෙක් පත් කරගත්තාම තමයි ඕගොල්ලන්ගේ ගමට හරි වැඩ පිළිවෙලක්, හරි වැඩ සටහනක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බුද්ධිමත් කතරේ ඕගොල්ලන් බුද්ධිමත් විදියට 6 වෙනිදාට කතරේ ගහලා මේ දෙපළව ඉහළින්ම මේ කොට්ටාසේ ජයග්‍රහණ කරන්න කියමින් මම ආයෝජනා කරමින් මම මේ කතාව අවසන් කරනවා. ඔබ සියලුම දෙනාටම දෙපිටයි මේ ලැබුණ අවසර ඔබ සියලුම දෙනාට සුබ නව වසරක් වේවා කියමින් මම තමයි කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.